ඉතින් ඔයගොල්ලන්ට මගේ වයින් සෙලර් එක පොඩ්ඩක් පෙන්වන්න හිතුණා. ඔන්න බලන්න කොහොමද වයින් සෙලර් එකක් සෙටප් වෙලා තියෙන්නේ කියලා. අපි පොඩි ඩිස්ප්ලේ එකක් තියලා තියෙනවා මෙතන. ඊට පස්සේ විශේෂම දේ තමයි වයින්ස් අපි allocate කරද්දී වයින්ස් අපිට හොයාගන්න පුළුවන් විදියට සොම්බිලේ කෙනෙක් හැම වෙලේම බිසි. ඉතින් හොයාගන්න පුළුවන් විදියට ඔයගොල්ලෝ පේනවා country wise. උදාහරණයක් විදියට මෙතන අපි Italian wines, Italian white wine. ඊට පස්සේ එතනින්ම උඩ Italian red wine. ඊට පස්සේ Australian wines. ඒ වගේ wines අපි ස්ටෝර් කරලා තියෙනවා ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරගෙන. ඔන්න බලන්න අපි wines fridge වල අපේ high end නැත්නම් expensive wines මේ වගේ horizontal. ඔයගොල්ලෝ දන්නවා wine එකක් සාමාන්‍යයෙන් ස්ටෝර් කරද්දී මෙන්න මේ වගේ හරස් අතර තමයි අපි තියන්නේ. හේතුව wine එකක් සාමාන්‍යයෙන් හරස් අතර තියද්දී මේ wine එකේ තියෙන wine liquid එක wine cork එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධතාවය ඉතාමත් වටිනවා. sommeliers ලා ඒක හොඳටම දන්න දෙයක්. ඔන්න ඔය විදිහට තමයි wine cellar එක තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා සමහර wines. ඉතින් හිතනවා ඔයගොල්ලෝ ලස්සන වීඩියෝ එකක් දැක්ක කියලා. Thank you.